සියලු දෙනාටම තෙරුවන් සරණයි. මහානුභාව සම්පන්න තෙල් වර්ග 4ක් එකට එකතු කරලා සුවඳ ධූපයක් හදපු බවත් එම සුවඳ ධූපය ඔබ අතර නොමිලේ බෙදා හරින බවත් මා විසින් වීඩියෝ එකක් නිකුත් කළා. නමුත් ඇත්තටම අපි අවව පහසුකම් යටතේ තමයි මේ දවස්වල වැඩ කටයුතු කළේ. ඒ නිසා මට ඒකෙන් යටින් යන දුරකථන අංක ටික ඉතා පැහැදිලිව දැමීමේ අපහසුතාවයක් ඇති වුණා. ඒ සම්බන්ධව සාරථි YouTube නාලිකාවේ ප්‍රේක්ෂක හැමදෙනාගෙන්ම මේ වෙලාවට විශේෂයෙන්ම සමාව ඉල්ලනවා. එසේ සමාව ඉල්ලමින් ඊතුරු ඖෂධ වර්ග තුනම සම්බන්ධව සවිස්තර සම්පූර්ණ වීඩියෝ එකක් එකපාර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි විසින් හදපු එක ඖෂධයක් තමයි මම වර කලින් පෙන්නපු සුවඳ ධූපය. ඔබ ඒ පිළිබඳව මනාව අවබෝධයක් ඇති. අපි මේ අවස්ථාවේ සිද්ධ කළේ ඖෂධ වර්ග කුඩු වශයෙන් අරගෙන සමහර ඒවා කුඩු කරලා ඒකට අර තෙල් වර්ග ටික එකට එකතු කරලා අපේ ශිෂ්‍යයෝ සමග එකට එකතුලා කලවම් කරලා පැකට් කරලා ඔබ අත බෙදා හැරීමේ කටයුත්ත. මේක මොන වගේ අරමුණක් උදෙසාද අපි දෙන්නේ? මොකක්ද අරමුණ? කෙටියෙන් කියනවා නම් යම්කිසි නිවසකට ගම් වතුර තත්වයක් ඇති වෙලා එම ගම් වතුර තත්වය නිසා ඒ නිවස නිකම් පාළු ස්වභාවයකටපත් වූ බවක් පේනවා. එවැනි අවස්ථාවන් වලදී සහ නිවස තුළ විස බීජ පවතින්නේ යන හැඟීමක් ඔබේ සිතේ පවතින මේක පවතින දෙයක් නේ අනිවාර්යෙන්ම තමයි. ඒකට හේතුව තමයි ගම් වතුරක් ගලනකොට විස බීජ මුළු පරිසරය පුරා පැතිරෙනවා. එවැනි අවස්ථාවන් වලදී එම පරිසරය පවිත්‍ර කර ගැනීම බලාපොරොත්තු ඇතුව මේ සුවඳ ධූපය ඔබට තමන්ගේ නිවසේ දුම් ඇල්ලීමේ කටයුත්ත කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි ඉතාල වැදගත් කාරණා. පොල් කට්ටක් අරගෙන අඟුරු බස්සලා නැත්නම් අපි අඟුරු ගත්තට පස්සේ ඒ පොල් කටුඟරට මේ සුවඳ කුරු ටික දාලා ඉවරලා මුළු ගේ පුරාම දුම් ඇල්ලීම. දෙවෙනි කාරණාව හොඳට ඔලුවට ගන්න, හොඳට සිතට ගන්න අපේ පාඨක පින්නතුනි. මම ඔබෙන් මේ වීඩියෝ එක පුරාම ඉන්නනවා. මේ වීඩියෝ එක ඔබ බෞද්ධයෙක් නම්, ඔබ ලාංකිකයෙක් නම් බෞද්ධ කතා පැත්තකට තියමු. ඔබ ලාංකිකයෙක් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒකට හේතුව මේක ලොකු සේවයක්. මොකද මිනිස්සු අතරට මේ බෙහෙත් ටික යන්න ඕනේ. දෙවෙනි බෙහෙත තමයි මේ ඇඟිලි කරුලට කුණු වෙනවනේ. දැන් මේ මහා වසංගතය නිසා මේ මහා ව්‍යසනය නිසා ඇඟිලි වල තියෙන මේ කළු නරක් වෙලා සමහරුන්ගේ මේ යටිපතුල් පවා නරක් වෙලා. ඒකට හේතුව මේ මඩ සහිත ජලය. මේ මඩ සහිත ජලය නිසා මේ නරක් වුණු ඇඟිලි කරු සුවපත් කර ගැනීමේ අවශ්‍යතාවය අපට තිබෙනවා. එතකොට මේ අපි පුංචි තෙල් කුප්පියක් තිබෙනවා. මෙන්න මේ තෙල් එක තමයි මේකට අපි හදපු බෙහෙත් එක. කොහොමද පාවිච්චි කරන්නේ? රාත්‍රියේ හොඳට කකුල උණු වතුරින් පිරිසිදු කරනවා. උණු වතුරින් පිරිසිදු කරගත්තට පස්සේ අපි කරන්නේ හොඳට තෙත මාත්තු කරගන්නවා. තෙත මාත්තු කරගත්තට පස්සේ කකුලේ සම්පූර්ණයෙන් මේ තෙල් ටික ආලේප කරන්න. තෙල් ටික ආලේප කරලා නිදාගත්තාම ඔබට පහුදා උදේවේදී තේරෙයි සම්පූර්ණයෙන් මේ කකුල ඔබට සුවපත් වීමක් තියෙනවා කියලා. දවස් දෙකක් තුනක් ගානකොට 100% මේ දියමිටියා කෑමේ රෝග තත්ත්වය සුවපත් කරගන්න පුළුවන්. අපේ අහිංසක අම්මලා තාත්තලා මේ වෙලාවේ මඩට බැහැලා අප්‍රමාණ දුක් විඳින වෙලාවක්. ඉතින් ඒ නිසා මෙන්න මේ වෙලාවේදී මේන් සහනයක් ලබා ගන්න තමයි මේ තෙල් එක හදලා තියෙන්නේ. බලන්නකො මේ තෙල් එක අපි හදපු විදිහ මේ කහ පාටට පේන්නේ අමු කහයුෂ. එතකොට මේ විදිහට තමයි බෙහෙත් එක හැදුවේ. මේ ඒ බෙහෙත හදපු විදිහ. ඔතෙන් මලියනවා මම අර අමු කහ එන කහ පාට තෙල් එක. හරි. ඔය විදිහට තමයි අපි මේ කකුලේ ආලේප කරන තෙල් එක සකස් කළේ. ඊළඟ තුන්වෙනි ඖෂධය තමයි කකුල් කැක්කුම්. මේ වෙලාවේ ඔබ බොහෝම පීඩාවට පත්වෙච්ච වෙලාවක්. හැම වෙලේම දුවනවා, ගෙවල් වල බඩු අදිනවා, ඒ වගේම සමහර භාණ්ඩ නිවසට අරගෙන යනවා, ඇඳ පුටු උස්සනවා. මේවා නිසා ඔබේ කකුල් අතපය තද කැක්කුමක් තියෙන්න පුළුවන්. ඒ වගේම අතපය කකුල් වල ගල් වල හැප්පිලා තැලිලා තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවකදී කකුලක් තැලිලා ඇමැට්ටි වෙලා උලුක් වෙලා ඒ වගේම කැක්කුම් සහිත අවස්ථාවකදී අප විසින් දීලා තියෙන බෙහෙත් කුප්පියක් තිබෙනවා. මෙන්න මේ තෙල් එක ඔබට පුළුවන් උදේ හවස ආලේප කරන්නට. ඉතින් උණු වතුරෙන් පොඩ්ඩක් තවලා ආලේප කරගන්න පුළුවන් වඩාත් හොඳයි. එහෙම අපහසු නම් ගැටලුවක් නැහැ. ඔබට පුළුවන් විදිහකට ඒක ආලේප කර ගැනීමේ හැකියාව තියෙනවා. මේක තමයි අපි ළඟ දෙන තුන්වෙනි ඖෂධය. හතරවෙනි ඖෂධය තමයි කැඩුම් බෙදුම් තෙල් එක. හතරවෙනි ඖෂධය තමයි අප විසින් දැනට ලබා දීලා තියෙන නවරත්න කලකය. මේ වෙලාවේදී ගොඩාක් අයට බඩේ අමාරු අජීර්ණ තියෙනවා. ඒ වගේම උණ
වාගේ තත්ත්ව තියෙන ඇඟපත කැක්කුම තියෙනවා. ඒ නිසා ඇඟපත කැක්කුම තියෙනවා නම් උණ රෝගය වගේ තියෙනවා නම් ඊළඟ කෑම අප්‍රියාව තියෙනවා නම් බඩේ අජීර්ණ තත්ත්වයක් තියෙනවා නම් වැසිකිලි නිතරම යන ගතියක් තියෙනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවන් වල පෙළෙන කෙනෙකුට මේ නවරත්න කල්කය ලබා ගන්න පුළුවන්. මාත්‍රාව කොහොමද? අවුරුදු 12ට වඩා අඩු දරුවන්ට කඩල ඇටයක තරම. අපි සාමාන්‍යයෙන් අර කඩල ඇට කඩලා ගන්න තියෙන කඩේ තියෙන්නේ තම්බන්න ගන්න කඩල. මෙන්න මේ කඩල ඇටයක තරම උදේ සවස කෑමට පසු නිවුණු උණු වතුරෙන් බොන්න. මේකට තව අනුපාන ගොඩායි අනුපානු කියන්නේ කිව්වොත් ඔබට මේක පැටලෙනවා. අර වැම් බොන්න මේ වැම් බොන්න කියන්නේ කිව්වොත් ඒක අපහසු නිසා තමයි ඔය විදිහට නිවිච්ච වතුරෙන් බොන්න කියලා කියන්නේ. නැත්නම් ඉතින් ගුරු ඉස්පෙන් ආදී වශයෙන් දිනවා. ඒව දැනට දුරට යන්න එපා. මොකද එහෙම කරන්න ගියොත් ඔබට මේක පැටලියුම් සහිතයි. මොකද මේ වෙලාව ඉඟුරුත් හොයාගන්න නැති නිසා. ඊළඟට වයස අවුරුදු 12ට වඩා වැඩි කෙනෙක් නම් කඩල ඇට දෙකක තරම. කඩල ඇට දෙකක තරම නිවිච්ච උණු වතුරෙන් උදේ හවස කෑමට පස්සේ භාවිතා කරන්න. ඒක තමයි අපි ඔය කියන හතරවෙනි ඖෂධය. ඔය කැඩුම් මුදුන් තෙල ඉතාමත් හොඳ තෙලක්. ඒ තෙල අපේ ශිෂ්‍යයෙක් එකතු වෙලා ශාල පරිමාණයෙන් සකස් කරගත්තා. ඒකෙත් ඔබට පොඩි වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න වෙයි ඔබට ඒක දැක ගැනීම සඳහා. මේ තියෙන්නේ අපි කැඩුම් මුදුන් තෙල හදපු හැටි. සාරථී සත්‍ය සොයා යන ගමනක හැරවුම් අවශ්‍යයි.
ඔබ දකින්න නැති කැඩුම් මිදුම් දෙලා අපි හදපු හැටි. ඉතින් ඔය විදිහට තමයි මේ බෙහෙත් වලක 4 අපි හදලා තියෙන්නේ. ඒ වගේම මීට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් සීනි දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන අය ගොඩාක් ඉන්නවා. එයාට නිසි ඖෂධ ටික තාම ලැබිලා නැති නිසා දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන අයටත් ඖෂධ නිකුත් කිරීමට ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. සමහරට ඒක හෙට වෙනකොට මට කරගන්න පුළුවන් වෙයි. ඒකත් අපි ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසා ඒකත් සමහරකට හෙට වෙනකොට අපිට හදාගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් දැනට සූදානම් කරන් යනවා. එහෙම වුණොත් ඔබට මම ඉතා ඉක්මනින් පණිවිඩයක් තියන්නම්. මේක සකස් කරලා අවසන් කියලා. මෙන්න මේ ඖෂධ 4 තමයි අපි විසින් නිෂ්පාදනය කළේ. ඉතින් මේ ඖෂධ 4 පිළිබඳව මේ දාන වීඩියෝ එක ඔබ ලාංකිකයෙක් නම් අපට කරන ලොකුම උදව්ව මේක ෂෙයා කරලා දෙන්න. මේක මිනිස්සුන් නොමිලේ යන එකක් නේ. ඉතින් ඒකට ඒක ලොකු උදව්වක්. නිසා අපට අවශ්‍යතාවය තියෙන්නේ මේ වෙලාවේ මිනිස්සු සුවපත් වෙන්නට ඕනේ. වික්ෂූන් වහන්සේලා වශයෙන් අපේ තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මිනිස්සු සුවපත් වීම. මේකට හේතුව තමයි මිනිස්සු සුවපත් වුණොත් තමයි මේ රටක් සංවර්ධනය වෙන්නේ. නිසා රටක් සංවර්ධනය වෙන්නේ නැහැ මිනිසුන් දුර්වලතාවයට පත් වෙන නිසා රජයේ මේ වෙලාවේ කිසියම් ක්‍රමික ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අරගෙන අපිට පේනවා. විපක්ෂයේ සහයත් ඊට ලැබෙනවා. ඒක බොහොම අගය කළ යුතු කාරණාවක්. ඉතින් ඒ අයටත් අපෙන් කිසියම් උදව්වක් වේවා. ලාංකිකයන්ට අපෙන් කිසියම් උදව්වක් වේවා කියන ප්‍රාර්ථනා බලාපොරොත්තු ඇතුළු තමයි මේ කටයුත්ත අපි ආරම්භ කරේ. ඒ නිසා ලංකාවෙහි නොමිලේ ඖෂධ බෙදා හැරීමේ ව්‍යාපෘතිය තමයි විශාලතම ව්‍යාපෘතිය මේක. තව සතියක් යනකොට අපි ව්‍යාපෘතිය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සතියක් ගියට පස්සේ සම්පූර්ණ සංගණන වාර්තාව ඔබට ඉදිරිපත් කරන්නම්. අසවල් ප්‍රදේශවල අසවල් පිරිසක් වෙත මේවා යවලා තියෙනවා කියන එක. ඒවා ලේඛන සහිතව, ඇඩ්‍රස් සහිතව, ෆෝන් නම්බර සහිතව අපි දැනට සඳහන් කරගැනීමේ කටයුතු සිදු කරලා යනවා. ඒ නිසා මේ අවස්ථාව ඉතාමත් වටිනා අවස්ථාවක්. ඒ නිසා ඔබෙන් බොහොම කාරුණික ඉල්ලනවා අපි මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒකට හේතුව ඒ ෂෙයා කරන්න කියලා ඉල්ලන්නේ වෙන මොකද නිසා නෙමෙයි. මිනිස්සුයෙකුට නොමිලේ පිහිටක් ලබා ගන්න මේක ලොකු අවස්ථාවක් නිසා. ඒ වගේ මේ වගේ විශේෂ උතුම් වැඩසටහන් අපේ නාලිකාව ඔස්සේ සිදු කරන් යනවා. ඒ නිසා අපේ සාරථී YouTube නාලිකාව subscribe කරන්න. මේක කොහොමද කළේ? මේ වගේ ව්‍යාපෘතියක් ආමුදුරු ආරම්භ කළේ කොහොමද කියන එකත් ඔබට ප්‍රශ්නයක්. ඒකටත් මම උත්තරයක් සපයන්න ඕනේ. සමස්ත ලංකා දේශීය උරුමයන් සුරැකීමේ සංවිධානයෙන් අපේ සංවිධානයක් තිබෙනවා. මේ සංවිධානය දීප ව්‍යාප්තව පවතින රජයට අනුබද්ධ රජයේ හා සම්බන්ධව කටයුතු රජයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙන ආයතනයක්. ස්වේච්ඡා සමාජ සංවිධානයක්. ඉතින් මේකේ අපි ඉන්නවා පින්නතුන් බොහෝ දෙනෙක්. ඒ අය අපට මාසිකව උදව් කරනවා. ඒ වගේම ගිරිදෙන වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන හදාන දරුවෝ ඉන්නවා 300ක්. ඒගොල්ලන් අපට ආධාර උපකාර කරනවා. ඒ වගේම මමත් ඔය එකතු කරගත්ත ඔය පොඩි තෙල් බෙහෙත් කිරීමෙන් ඊළඟට බෙහෙත් හේත් මිනිසුන්ට සිදු කිරීමෙන් මගේ ළඟත් එකතු කරගත්ත මුදල් ප්‍රමාණයක් තිබුණා. මේ මුදලින් තමයි අපි මේ මහා විශාල මේසා සුවිසල් ව්‍යාපෘතිය ආරම්භ කරන්න යෙදුනේ. ඒ නිසා මේක තනියෙන් මගේ හැකියාවක් නොවේ. මේ විහාරස්ථානයේ 2025 නොවැම්බර් මාසේ 27 බ්‍රහස්පතින්දා එදා තමයි මේ විහාරස්ථානයේට අනාථ කියන්නේ මේ ගම් වතුරෙන් අවතැන් වූ පිරිස එකතු වුණේ 49 දෙනෙක් අපට ඉඳලා තියෙනවා. මේ 49 දෙනාටම විහාරාධිපති අතිගෞරවනීය මගේ ගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේ තුන් වේලම කන්න දුන්නා. මේගොල්ලන් පිටත් වෙලා ගියේ පොය දවසට පහුවෙන් නැත්නම් දෙසැම්බර් මාසේ 5 වෙනිදා තමයි මේගොල්ලන් පිටත් වුණේ. එතකම් මේගොල්ලන් මෙතන හිටියා. ඉතින් මේ හැම දිනාටම අතිගරු නායක හාමුදුරන් වහන්සේ කෑම බීම සංග්‍රහ සත්කාර කළා. කිසිම කෙනෙකුට අඩුවක් කළේ නැහැ. උදේට කෑම දුන්නා, දවල්ට දුන්නා, රැයට දුන්නා, උදේ හවස තේ දුන්නා. ඒ සියල්ල උන්වහන්සේ කරගෙන ගියා. ඉතින් උන්වහන්සේ කටයුතු කරන් යන අතරේ මම මගේ ඖෂධ ව්‍යාපෘතිය සිද්ධ කරගෙන ගියා. ඉතින් මේක ලොකු ව්‍යාපෘතියක්. ඒ වගේම මේ මොහොතේ අපේ නායක හාමුදුරන් වහන්සේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. අවතැන් වෙච්ච දරුවන් 500 දෙනෙකුට පොත්පත් ලබා දීමේ කටයුත්තක්. ඉතින් ඒ නිසා ඔබට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම කවුරු හරි පොත්පත් ලබා දීමේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒවත් ගෙනල්ලා දෙන්න විහාරස්ථානයේ නායකහරු වැඩේ ඉන්නවා. උන්වහන්සේ සුවිසල් මම මාධ්‍ය ඔස්සේ කටයුතු කරත් උන්වහන්සේ වැඩි මාධ්‍යට එන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ සුවිශාල කාර්යභාරයක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, ගම වෙනුවෙන්, පළාත වෙනුවෙන් කරනවා. ඉතින් මමත් මේ කටයුතු මම විසිනුත් සිද්ධ කරන් යනවා. ඒ නිසා මේක අපි සියලු පාර්ශවවල ඒක රාශීත්වය පෙනෙන නොපෙනෙන
බොහෝ පාර්ශ්ව එකට එකතු වෙලා තමයි මේ මහා සත්ක්‍රියාව සිද්ධ කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ අපට කරන්න පුළුවන් දේ. ඒ වගේම අපි වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශේෂයෙන් අගයන්නට ඕනේ. එය පුදුම තරම් වෙහෙසක්. මේ මම කතා කරන වෙලාව දැන් වෙලාව 4:05 වෙලාව දැන් අද දවස දෙසැම්බර් මාසේ 8 සඳුදා මේ වෙලාවෙත් මගේ ශිෂ්‍යයෝ වැඩ. බෙහෙත් හදනවා දැන් අඩුපාඩු හදා යවන්න ඕනේ. ඒ අතරේ කට්ටිය බෙහෙත් දුන්නා ඉවර වෙලා ආයෙ ඇවිල්ලා අරගෙන යනවා. ඒක මහා විශාල සක්‍රීය ක්‍රියාවලියක්. ඒ නිසා අපිට මුළු ලංකාව පුරාම බෙදනවා කියලා අපිට සමහර ප්‍රදේශවලට යන්න බැරි වෙන්න පුළුවන්. ඒකට හේතුව අපිට එහෙම තත්ත්වයක් හැමෝටම නැති. නමුත් අපිට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් අපි මේ කටයුතු සිදු කරන් යනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔය බෙහෙත් වර්ග 4 ගැන ඔබට දැනුවත් කරලා ඉවරයි. ආයෙ වීඩියෝ එකක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සුවඳ කුඩු එකක් තියෙනවා. ඒ වගේම කකුල් අසනීප වෙලා නම් ඒවා නරක් වෙලා නම් ඒ සඳහා බෙහෙත තිබෙනවා. ඒ වගේම ඔය අයට තියෙනවා ඊට අමතරව මම අර කිව්වාගේ කකුල් අතපය කැක්කුම් කැඩුම් තියෙනවා. ඒකට අදාළ තෙල් එක තියෙනවා. ඊට අමතරව මම අර කියපු නවරත්න කාලේ දැන් මේ බෙහෙත් 4 දැනට අපි නොමිලේ සම්පූර්ණයෙන් බෙදා හරිනවා. මේ යටින් යන නම්බර්ස් වලට කතා කරන්න සමහරට ඒ අයට තාක්ෂණික ප්‍රශ්න තියෙනවා. අමතක කරන්න එපා. ඒ අය ගෙවල් දොරලුත් යට වෙලයි තියෙන්නේ. අපේ 150ක් විතර ශිෂ්‍යයෝ බෙහෙත් බෙදුවා. 150 ගේ නම්බර යටින් දාන්න බැරි නිසා තමයි අපි ওই නම්බර ටික දාලා තියෙන. දැන් අපි ගිරිදර ඔසු සමග සම්බන්ධ වෙලා කටයුතු කරන අය. ඒ අයගේ ගොඩක් අයට සිග්නල් නැහැ. ෆෝන් කැඩිලා. එහෙම ප්‍රශ්න තියෙනවා. නමුත් ෆෝන් වැඩ කරනවා. එහෙම කියන එකෙන් අදහස් කරන්නේ නම්බර වැඩ කරන්නේ නැතුනේ එකක් දෙකක පොඩි ප්‍රශ්න තියෙනවා. සාමාන්‍ය සිග්නල් නැති ප්‍රශ්න, ලයිට් නැති ප්‍රදේශ තියෙනවා. ඒ නිසා සමහරු නිතර කතා කරලා අහනවා ඇයි වැඩ කරන්නේ නැති කියලා. චුට්ටක් හොදිසියෙන් ඉන්න එකක් නැත්තම් දෙවෙනි නම්බරයට ගන්න. ඒ විදිහට Tamanට සම්බන්ධ කරගන්න බැරිම තත්ත්වයක් වුණොත් මට කෝල් එකක් ගන්න, මෙසේජ් එකක් තියන්න. ඉතින් අපි ඔබ වෙනුවෙන් මේ වෙලාවේදී කැපවීමෙන් කටයුතු කරනවා. මේ සියලු කටයුතු අවසන් කරලා තව සතිය දවස් 5කින් වගේ බලාපොරොත්තු වෙන ඖෂධ ව්‍යාපෘතිය නිවා කරන්නට. මොකද ඉතින් එහාට මේක අවශ්‍ය වෙන එකක් නෑ කියලා අපි හිතනවා. රත්නත්‍රයේ පිටින් බලාපොරොත්තු වෙන්නේ මෙහෙම අවශ්‍ය නොවේවා කියලා. තව තවත් මිනිස්සුන්ට බෙහෙත් බෙදන්න නෙමෙයි අපට ඕනේ මිනිස්සු ඉක්මනින්ම අවතැන් කඳුළු වලින් නිවාස ස්ථාන කරා රැගෙන යාමට අපට අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සඳහා ශක්තිය ධෛර්ය වාසනාව සියලු පාර්ශ්ව වෙත ලැබෙන්න කියන එකත් අපේ ප්‍රාර්ථනාව. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අදාළ අයට යැවීමට කටයුතු කරන්න. එතකොට ඒ අය මේවා දැකලා බලලා අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ කටයුතු සිදු කරයි. ඉතින් මේවා පිළිබඳ ඔබේ අදහස් අපට යෝජනා ඉදිරිපත් කරන්න. තවත් සමාජ සත්කාර රාශියක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන් මම මේ වෙලාවේදී අවසාන වශයෙන් මේ වීඩියෝ එකේදී ස්තුතිය පුද කළ යුතුයි. ඒ ස්තුතිය තමයි විශේෂයෙන් මේ කටයුතු සියල්ල සිදු කර ගැනීම සඳහා අතිගරු විහාරාධිපති මගේ ගුරු දේවතුම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපට අවශ්‍ය සියලු පහසුකම් සලසා දුන්නා මේ කිසිම කටයුත්තකට බාධකයක් නොවන පරිදි. ඉතින් උන්වහන්සේට මේ වෙලාව විශේෂයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි. බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කළ යුතුයි. එවැනි කටයුතු සියල්ල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීම උන්වහන්සේගෙන් ලැබුණු ආශිර්වාදයේ පිළිබඳව සමස්ත ලංකා දේශීය උරුමයන් සුරකීමේ සංවිධානයට විශේෂයෙන් ස්තුතිවන්ත වේ යුතුයි. ඒ සභාපතිවරයා වශයෙන් ඒ සඳහා සක්‍රීයව කටයුතු කරන අපේ සියලුම සමාජිකාවන් ආධාර උපකාර මේ සඳහා ලැබුණා. සෑයට විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි මේ අවස්ථාවේදී. ඒ වගේම මේ මහා විශාල කටයුත්තේදී අපිට නොඑක් අයගෙන් ආධාර උපකාර ලැබුණා. අපි ඒවා පොඩ්ඩක් සඳහන් කළ යුතුයි. එසේ ලැබුණු ආධාර උපකාර රාශියක් අතර විශේෂයෙන්ම අපිට මෙම කටයුතු සිදු කර ගැනීමේදී අපේ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ලැබුණු උපකාරය සුවිශාලයි. ඒ අය උදේ රැ නැතුව අපට ආධාර උපකාරීව කටයුතු කළා. ඒ වගේම විශේෂයෙන් මේ වෙලාවේදී ගම්පහ දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමන් අපේ සනත් අමරසිංහ මහත්මයා විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. සනත් අමරසිංහ මහත්මයා අපට පුදුමාකාර තරම් සෙනෙහසකින් විටින් විට දුරකථනයෙන් ආමන්ත්‍රණය කරමින් අවශ්‍ය අඩුපාඩු සොයා බැලීම කටයුතු කළා. ඒ වගේම එතුමන් අපට ආධාර උපකාර කටයුතු කළා. ඒවා අපි බෙදා හැරීමේ කටයුතු සිදු කළා. ඉතින් ඒ නිසා අවශ්‍ය ආරක්ෂාව මෙන්ම අවශ්‍ය උපදෙස් සියල්ලකොත් අපේ ගම්පහ කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියතුමන් අප වෙත දැක්වුවා. ඒ වගේම විශේෂයෙන් අපි ප්‍රදේශය අයිති වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට. ඉතින් ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ පොලිස් වසමටයි අපි අයිති වෙන්නේ. දොම්පේ පොලිසිය ස්ථානාධිපතිතුමන් අපට පුදුමාකාර ස්නේහයෙන් කටයුතු කරමින් අවශ්‍ය උපදෙස් සහ අවශ්‍ය
කටයුතු පිළිබඳව එතුමා නිරන්තරයෙන් අපි සමග බැඳීමෙන් කටයුතු කළා. ඒ නිසා දොම්පේ පොලිස් ස්ථානාධිපතිතුමන්ටත් විශේෂයෙන් මේ වෙලාවේදී මම ස්තුතිවන්ත භාවය මේ වෙලාවෙත් පළ කරනවා. ඒ වගේම අපේ ග්‍රාම නිලධාරීතුමියන් හැම දිනෙකම අපට මේ ප්‍රදේශයේ ගොඩාක් පිරිසක් ඉන්නවා. ඒ හැම දිනෙකම අපට එකට එකතු වුණා. මේ ආධාර උපකාර බෙදීමේදී අපට ඇත්තටම ග්‍රාම නිලධාරීවරුන්ගෙන් ලැබුණු සහයෝගය අප්‍රමාණයි. ඒ නිසා ඒ සියලුම ග්‍රාම නිලධාරී මහත්මීන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් තිත්තපත්තර ප්‍රදේශයේ බාර ග්‍රාම නිලධාරීතුමිය අපට දක්වපු සහයෝගය සුවිශාලයි. නිසා එතුමියට මගේ විශේෂ හදපිරි ගෞරවය පුණ්‍යානුමෝදනාව මේලාද විශේෂයෙන් සිදු කරනවා මේ කටයුතු සියල්ලක් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමේ කටයුතු සඳහා. ඒ වගේම නානාවිධ අයුරින් මේ සඳහා උදව් උපකාර කරන ගොඩාක් පිරිස් ඉන්නවා. ගම්වාසීන් පවා උදව් කළා අපට. ඒ හැමදෙනාගේම සහයෝගයෙන් තමයි මේ මහා ව්‍යාපෘතිය දැනටත් කරගෙන යන්නේ. ඒ නිසා මේ වෙනුවෙන් හැම වෙලාවකම අපට ආධාර උපකාර අවවාද අනුශාසනා කරමින් කටයුතු කරන හැම දෙනාට විශේෂයෙන් මගේ නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන සියලු දෙනාටම අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමන් ඇතුළු පොලිසියේ කාර්යභාරය විශාලයි. ඒ වගේම විශේෂයෙන්ම අමතක වුණා මේ වෙලාවට අපට උදව් උපකාර දීම කටයුතු කළා. වතුර බෝතල් ආදී ලබා දෙන්නට කටයුතු කළා. අපේ පූගොඩ වෙළඳ සංගමය ඔවුන්ව මතක් කළ යුතුයි. අපට විශේෂයෙන් ජල බෝතල් පරිත්‍යාගයේදී ඔවුන් බොහෝ උදව් උපකාරයකට කටයුතු කළා. ඉතින් පූගොඩ වෙළඳ සංගමයට මෙලා ස්තුතිය පළ කරනවා. මේ කටයුතු කරගන්න අපට උදව් උපකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව ඒ වගේ ඔබටත් ස්තුතිවන්ත වෙනවා. මේ කටයුතු අනිත් අය අතර ෂෙයා කර ගැනීමට නැත්නම් අනිත් අය අතර මේ තොරතුරු බෙදා හදා ගැනීමට අපි සමග කටයුතු කිරීම පිළිබඳව ඒ වගේම අපි විශ්වාසයෙන් හැමදාමත් අපි වටා රැස් වෙලා සිටින අපේ සාරථි YouTube නාලිකාවේ ප්‍රේක්ෂක හැමදෙනාටත් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනාව පළ කරමින් මේ මහා ව්‍යාපෘතිය අවසන් වූ පසු එහි අවසානයේ නැත්නම් එහි නිමාව පිළිබඳව ඔබට අවසානයේහි මා වීඩියෝ එකක් රැගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් ලාංකිකයින් අතර ෂෙයා කරලා ඒ අයට මේ බෙහෙත් ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙන හැටියට ඔබෙන් කාරුණිකව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ හැමදෙනාටම දීර්ඝායුෂ සපිරි වාසනාවන්ත උතුම් වූ අනාගතයක් වෙන්නට මේ වෙලාවේදී අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. සාරථී සත්‍ය සොයා යන ගමනක